හායි ළමයි කොහොමද ඔයාලට මේ සතියේ වීඩියෝ එක නම් ටිකක් වෙනස් විදියකටයි අරන් ඇවිල්ලා තියෙන්නේ. වෙනදට මම කතා කරන්නේ එකම කාරණාවක් සම්බන්ධයෙන්නේ. අද නම් විස්තර 4ක්ම කතා කරනවා. එහෙනම් ඔය ළමයි ඔතන තියෙන subscribe button එකත් ඔබලා bell icon එකත් click කරලා වීඩියෝ එකට set වෙන්නකෝ. ඔයාලට මතක ඇතිනේ දවසක් මම කිව්වා මගේ ගෝවා වගාව අන්තිම පාරට බ්ලේඩ් කරනවා කියලා. මීට පස්සේ බ්ලේඩ් කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද ගෝවා පැල ලොකු වෙලා පොළව වහගත්තට පස්සේ ආයෙත් තනකොළ පැලවෙන්නේ නැහැ කියලා. එහෙනම් අපි අද කතාව එතන ඉඳලා පටන් ගමු. අද නම් මුලින්ම කතා කරන්නේ ගෝවා වගාව ගැන නෙවෙයි. අපේ ගෙවල් ගාව අයියා කෙනෙක් අලුතෙන් නෝකොල් වගාවක් පටන් ගත්තා. කොල් වගා කරන්නේ කඩෙන් බීජ අරන් ඇවිල්ලා ඒව තවන් කරලා ඒ එන පැල ශේෂ්ත්‍රයේ හිටවලනේ. කොහොමින් කොහම හරි මේ අයියට පැල වැඩි වුණා. ඊට පස්සේ ඒ අයියා කතා කරලා මට පැල කීපයක් දීලා කිව්වා ගෙදර කෑමට හරි කමන්නේ ගෙනියලා හිටව ගන්න කියලා. මට ඒ පැල හම්බුනේ හවස් යාමයේක හන්දා හිටවන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ නිසා මම ඒ පැල ටික ගෝවා වගාවෙම එක තැනක පොදියට හිටවලා තිබ්බා. ඔය දැන් පහුවදා උදේ තමයි සරමත් කරට අරගෙන මම වත්ත මැදින් දුවන්නේ ඒ නෝකොල් පැල ටික ගලවලා ගන්න. මේ බලන්නකො එක දවසට කිරිමුල් ගහලා තියෙන තරම. ඔයාලට හිතා ගන්න පුළුවන් ද වර්ධන වේගයේ තරම? ඔයාලට මතක ඇතිනේ මගේ ගෝවා වගාවේ මං ගෝවා පැල හිටවපු විදිය. ඒ විදිහටම තමයි නෝකොල් පැල හිටවන්නේ. හැබැයි නෝකොල් වගා කරන දුර නම් වෙනස්. නෝකොල් හිටවන්නේ අඟල් 6න් 6ට. එහෙම නැත්තම් අඟල් 8න් 8ට. මොකද දේශගුණික තත්වය මත නෝකොල් පැල හිටවන දුර වෙනස් වෙනවා. දැන් අපි හැරෙමු මගේ ගෝවා වගාව දිහාට. මේ මොනාද මේ තියෙන්නේ දුඹුරු පාටට? මේ තමයි ළමයි පණුවන්ගේ මල පහ. පණුවන්ගේ මල පහ තියනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පණුවෙකුත් මේකේ ඉන්න එපැයි. මගේ ගෝවා වගාව දැන් මේ ගෙවන්නේ එයාගේ හිරිමල්ම වයස. අර කතාවකුත් තියෙන්නේ නිසි වයසට පතොක් ගහෙත් මල් පිපෙනවා කියලා. ඒ වගේ මේ තමයි මගේ ගෝවා වගාවේ ගෙඩි අල්ලන්න පටන් ගන්න වයස. වගාවට ගෙඩි වගේම පණුව සෙට් එකකුත් ඇවිල්ලයි ඉන්නේ. මේ බලන්න ඔයාට පේනවද? අර ඇතුලේ ගුලි වෙලා ඉන්නවා එක්කෙනෙක්. ඔය ඇඟිල්ලට අරන් පෙන්නන්න. ඉන්නවා ඩයල් එක. මට හිතෙන්නෙම මේ පණුව මෙහෙම කියනවා ඇති. අනේ එහෙම යන්න තිබ්බ පණු පැටියෝ මේ වගාව ඔයාගේ නම්. ඒත් මේක මගේනේ. පණුවන්ව අතින් අල්ලන්න බෑ. එයාලා ඇතුළට වෙලානේ ඉන්නේ. ඒ නිසා ඒකට ගැලපෙන අයිටම් එකක් හොය යනකොට තමයි වයිෆ්ගේ සුකුරුත්තන් ගොඩේ තිබිලා මෙන්න මේ අයිටම් එක හම්බුනේ. මෙයාලා මේ අතින් අල්ලලා මේ විදියට වඳ කරන්න පුළුවන් සත්ත්ව කොට්ටාසයක් නෙවෙයි. නමුත් මෙයාලා වගාවස්සේ ඉන්නවා කියලා දැන මෙයාලව අල්ලන්න නැතුව ඉන්නේ කොහමයි? ඒ නිසයි මම මේ ඉන්න එකා දෙන්නව හරි අල්ලලා අයින් කරන්න හිතුවේ. මෙයාලා 4-5 දෙනෙක් හොඳටම ඇති. සතියකින් අක්කරේ පිරෙන්නම පැටවබෝ කරනවා. ඊට කලින් කෙමිකල් එකක් ගහලා මෙයාලව ලෙෆ්ට් කරන්න වෙනවා. ඕන්න බලන්නකෝ මම ගස් 4කින් අල්ලගත්ත 5 දෙනෙක්වම. ළමයි පහුගිය දවස්වල හොඳටම වැස්සනේ. ඒ වැස්ස නිසා තමයි අපි මේ දිලීර නාශකය ගෝවා එකට ස්ප්‍රේ කළේ. බලන්නකෝ ඒකේ නම කස්ටෝඩියා. කොහෙන් හොයාගන්න නම් දානේ මන් දන්නේ. මම මේක ඔයාලට පෙන්නුවේ ඔයාලගේ වගාවකට දිලීරනාශක දාන්න ඕනේ නම් මේක පාවිච්චි කරන්න. මේක හොඳයි. අපිට සාර්ථක වුණා. ඒ වගේම මේක ඕනම වගාවකට සුපිරි. ලීටර් 16කට මේකේ මිලිලීටර් 10ක් දැම්මොත් හොඳටම ඇති. ඕනම වගාවකට සුපිරිම බූස්ට් එකක්. අරගෙන try කරලා බලන්න. අපි දැන් යමු ළමයි මගේ කොච්චි වගාවට පොර දාන්න. මෙදාසරේ මම නම් කොච්චියකට දාන්නේ පොහොර කලවමක්. මේකේ තියෙනවා කලවම් එළවලු පොර, නිල් කැට පොර, ඒ වගේම යූරියා. නිශ්චිත පරිමාවකට කලවම් නොකලත් මම මේ පොහොර ටික කලවම් කරන්නේ මගේ පුද්ගලික අත්දැකීමෙන්
මිරිස් පැලවලට හානියක් නොවෙන්නයි. නිල් කැට සහ යූරියා වලින් වෙන්නේ පැලේ මාංශල වෙන එක. පැලේ කිව්වේ කොච්චි ගස් හොඳේ. එතකොට අර කලවම් පෝරේක ඒකෙන් වෙන්නේ අලුතෙන් ගැටමල් හටගන්න එක. කොච්චි ගසොත් මගේ තරමට උස ගිහිල්ලා නිසා පෝර මේ විදියට විසිරෝලා හරිනවා හැර වෙන ක්‍රමයක් නැහැ. අපි පෝර දාපු ගමම්ම මේ විදියට වතුර දාන්නේයි කියලා දන්නවද? ඒ දාපු පෝරවල පෝර ගුණය ඉක්මනින්ම පැලවලට උරා ගන්නයි. පහුගිය දවසක මගේ ලිපිණයට ගෙදරට මේ විදියට කවරයක් ඇවිල්ලා තිබ්බා. දිගෑරලා බලනකොට ඒකේ මිරිස් බීජ වගේකුත් එක්ක මේ විදියට ලියමනකුත් එවලා තිබ්බා. මං හිතුවා ඒක ඔයාලත් එක්ක මේ විදිහට බෙදා ගන්න ඕනේ කියලා. අයියේ ඔයාගේ වීඩියෝ බලනවා. හරිම පිළිවෙලයි. ඔයාට ජයෙන් ජයම වේවා. මේ තියෙන්නේ ආමර් F1 කියන මිරිස් වර්ගේ. මේක ඉන්දියාවේ හොඳම මිරිස් වර්ගී කියලයි කියන්නේ. මුලදී නයිට්‍රජන් වැඩි පොහොර යෙදුවත් මල් හටගන්න අවදියෙන් පසු 15 වගේ බැලන්ස් පොහොරක් යොදන්න. විශාල ගස් හැදෙන නිසා අඩි 2.5වත් දුරින් හදන්න. එහෙනම් අයියා ජයම වේවා. මේක තමයි යාළුවනේ වත්කම. කාලය කැප කරගෙන සමහරක් වෙලාවට නිදි වරාගෙන වීඩියෝස් එඩිට් කරලා ඔයාලට ඒක පෙන්නලා ඔයාලගෙන් ආපිට ලබන මේ ආදරේ තමයි මගේ වත්කම. බායිලා නම් ගහන්න තියාගන්න එපා. ඔයාලට Facebook එකෙන් ගෙවනවනේ. එහෙම නේද හිතන්නේ? අනේ නෑ. එහෙම මොනටයිසේෂන් ඔන් කරලා ගේමක් ගහන කට්ටිය අනිවාර්යෙන්ම ඉන්නව ඇති. නමුත් මම තාම එහෙම earn කරන කෙනෙක් නෙවෙයි. ඉතින් මං හිතුවා වැඩිකල් යවන්න නැතුව මේ ආමර් F1 මිරිස් වර්ගයේ මොකක්ද කියලා බලන්න ඉස්සල්ලාම තවාණක් දාන්න. යාළුවනේ මම මේ කොම්පෝස්ට් එක හලලා ගත්තේ මේවා මේ මම ගෙදරම හදාගන්න කොම්පෝස්ට් නිසා. ලොකු ලොකු කෑලි තියෙන්න පුළුවන්නේ. ඒවා අයින් වෙන්නයි දැල් බෑග් එකකින් හලාගත්තේ. මතු පිටපස් 1යි කොම්පෝස්ට් 2යි. හොඳට මතක තියාගන්න ඕනේ ළමයි කොම්පෝස්ට් වැඩියෙන් දැම්මා වගේ නෙවෙයි. කොම්පෝස්ට් වල තෙත ගොඩක් හිටිනවනේ. එතකොට පැල තැම්බුන් යන්න බලනවා. තැම්බුන් යනවා කියලා කියන්නේ පැල පොඩි කාලේ පැලවලට හැදෙන දිලිර රෝගයකට. ඒක හැදුනම පැලේ කඳ කුණු වෙනවා. ඒ නිසා ඔයාලා හොඳට මතක තියාගන්න කොම්පෝස්ට් වැඩිපුර දානවා නම් තවාන් ට්‍රේ එක තියන්න ඕනේ හොඳට අවුව වැටෙන තැනක. ඉතින් අයියේ කොම්පෝස්ට් වැඩිපුර දාන්න ඕනේ නෑනේ. මතු පිටපස් ටිකක් වැඩිපුර දාන්න පුළුවන්නේ. ඔයාලට එහෙම හිතුණා නේද? කෝකටත් තයිලේ වගේ අපිට තියෙන්නේ මේ වැලි විතරයි. මේ වැලිවල ශාකයකට අවශ්‍ය පෝෂ්‍ය කොටස් තියෙන්නේ ඉතාමත් අඩුවෙන්. ඒ නිසා තමයි ඒ අවශ්‍ය පෝෂ්‍ය කොටස් පැලවලට වැඩි වැඩියෙන් ලැබෙන්න කොම්පෝස්ට් ප්‍රමාණය වැඩියෙන් එකතු කරගන්න. මං හිතනවා ඔයාලා මේ කැප කරපු විනාඩි 9ට අනිවාර්යයෙන්ම මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා මිරිස් තවාණක් දානවා නම් ගොව වගාවක් කරනවා නම් ඔයාලගේ මිරිස් වගාවට පොහොර දාන්නෙම හිතාගෙන ඉන්නවා නම් මේ එකතු කරගත්තු දැනුම අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අපි ලබන සතියේත් මේ වගේ වීඩියෝ එකක් එක්ක නැවත හම්බෙමු. හැමෝටම ජයෙන් ජයම වේවා.